මේවට අසලි තියෙනවා. කෝකද ගන්නේ? පොඩි එක? ඇයි පොඩි එක? ඉතින් ඔන්න අද ආවා දෙන්නත් අරගෙන shopping. මොකද දන්නවද? අද මගේ සැලරි ඩේට් එක. ඉතින් චූටි දෙන්නට මොන හරි අරන් දෙන්න කියලා මම දෙන්නව අරගෙන ආවා shopping. ඉතින් එන්න අපි ගිහින් බලමු දෙන්න මොනවද තෝරගන්නේ කියලා. මොනවද බලන්නේ? මික්‍රොස්කෝප් එක. දැන් දෙන්නම තෝරනවා. පොඩි එක? ඇයි පොඩි එක? මේවට අසලි තියෙනවා. මට සල්ලි තියෙනවා. ඔක හොඳයිද චූටි? කොබලන මොකක්ද කිව්වේ? සුයි මේ ඒක සොයටත් තියෙනවද? හොඳයි. අප බලමු මොනවද දෙන්න තෝරගත්තේ කියලා. අයියා මොකක්ද ගත්තේ? ඕකේ. නංගි මේක හොඳයිද? කවුද යවන ඔය? අන්ත්‍රික්ස්. කොහොම කරත් ඉතින් shopping කිරිල්ල නම් එපා වෙන්නේ නැති අපේ ගෙදර මට සපෝට් එකට ඉන්න එකම කෙනා මේ. මොනවද බලන්න පුතේ? ගමුද? එකද? අන්න මම ඒ දෙන්නට බාබා පපා එකක් අරන් දෙන්න තමයි මේ හදන්නේ. ඒ කියන්නේ ලංකාවේ හරියට අපි අර කන බොම්බයි මටයි වගේ. හැබැයි මේ මැෂින් එකෙන් මේක හරි ලස්සනට හැදිලා එනවා. මලක් වගේ. ඔන්න බලන්නකෝ ඒක ආවම කොහොමද කියලා. චූටි දුව නම් මේක කන්න හරිම ආසයි. හැබැයි ඉතින් මම ගොඩක් වෙලාවට අරන් දෙන්නේ නැහැ. මොකද මේක ගොඩාක් පැණි රහයි. කොබලන්න හැටි බාබා. ඔව් වව්. හල බල. චූටි දුව විතරක් නෙමෙයි ඉතින් අන්තිමට අම්මත් එක්ක කෑවා. අපි තුන් දෙනාම මේක ෂෙයා කරගෙන කාලා ඊළඟට ඉතින් අපි ගෙදර යන්න තමයි හදන්නේ. ඉතින් අද හරිම ලස්සන දවසක්. පොඩි දෙන්නා ගොඩාක් සතුටු වුණා කියලා මම හිතනවා. මොකද ඒ දෙන්නට තෑගි දෙකකුත් හම්බුණා. අපි බලමු ඒ දෙන්නා ගෙදර ගිහිල්ලා කොහොමද මේ වයින් සෙල්ලම් මේ පුංචි ලෝකෙට ඕනේ ආදරය. මේ ලෝකෙට ඕනේ ආදරය විතරමයි. ඉතින් පුංචි කාලේ මට නොලැබුණු ගොඩාක් දේවල් මම මේ මගේ පැටව් දෙන්නට දීලා අද මගේ හිත පුරව ගන්නවා. මං හරි සතුටු වෙනවා. ඒගොල්ලෝ කිසිම අඩුපාඩුවක් නැතුව අද හරි ලස්සනට ජීවත් වෙන විදිය බලලා. ඔව් මට ඒක කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ දෙන්නව සතුටින් තියන්න මට පුළුවන් වෙලා තියෙනවා. ජීවිතේ ඉතිරි කාලේ පුරාවටත් සතුටින් විතරක්ම ඉන්න ලැබෙන්න කියලා මගේ පැටව දෙන්නට මම ප්‍රාර්ථනා කරනවා. ඔය විදියට තමයි අපි gift අරගෙන ගෙදර ආවේ. මහන්සි. මොනවද කන්නේ පුතේ? පිට්සා. ඔන්න පීසා ඕනි කියලා එක්කෙනෙක් කියනවා. අනිත් එක්කෙනාට මොනවද ඕනේ? පිට්සා. ඔයාලට පීසාද ඕනේ? නෑ සිස්. තනනා! පිට්සා. ඉතින් මේ වගේ ලස්සන වීඩියෝස් බලන දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. මතක් කරලා මාව ෆලෝ කරලා තියාගන්න. Thank you.